හායි අද මම හදන්න යන්නේ අනියන් සම්බොල්ලයක්. අනියන් සම්බොල්ලයක් කියන්නේ ඒකට චිකන් ඇඩ් කරලා චිකන් ඇන් අනියන් සම්බොල් එකක්. පත් එක්ක කනකොට මාරම ටේස්ට්. ඕගොල්ලෝ ගෙදරදී ඒක හදලා බලන්න. මම දැන් ඔයගොල්ලන්ට කියන්න යනවා මේන්ම ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මොනවද යන්නේ කියලා එකට. අපිට ඕන චිකන් එක. චිකන් එක ඔයගොල්ලන් ගන්නවා නම් හොඳයි බෝන්ලස්. බෝන්ලස් කියන්නේ කටු අයින් කරපු චිකන් එකක්. මේ වගේ චිකන් බ්‍රෙස්ට් එකක් හරි වුණත් කමක් නැහැ. ඊට පස්සේ අපිට ඕන තව පීනට් ඕන. පීනට් මේ වගේ පොත්ත මෙහෙම අයින් කරලා පීනට් ටිකක් ඕන. එතකොට සුදු ලුණු කරපිංචා මිරිස් කර තව ඕන අපිට මේ ග්‍රේටඩ් කොකොනට් වගේ මේ ගාගත්ත පොල් ටිකක්. ඉතින් මේ ටික තමයි මේන් ඉන්ග්‍රීඩියන්ට්ස් ටික අපි හදමු. අපි මුලින්ම චිකන් බ්‍රෙස්ට් එක කුක් කරගමු. පොඩ්ඩක් බොයිල් කරගන්න ඕන. ඒකට අපි මුලින්ම දාන්න ඕන කරි පවුඩර් පොඩ්ඩක්. chili powder ටික ලුණු ගම්බිරිස් මුලින්ම ලුණු ටික පොඩක් කපා ගන්නවා ස්ලයිස්. चिकन को बॉईल कर गन्ना होना. अब ඊට පස්සේ මේ ග්‍රේටඩ් කොකොනට් ටික හදාගමු සම්බෝලයක් විදිහට. අතුලෝන් කලින් ටිකක් දාන්න. දැන් චිකන් එක නම් හරි. චිකන් එක බාගමු අපි. දැන් අනියන් ටික බෙද ගන්න ඕන. දැන් අනියන් ටික ෆ්‍රයි කරන්න. ලුණු මේ ගන්න වෙනකොට බා ගන්න. चिकन टिक फ्राई करना है. මේ චිකන් ටික මේ වගේ ක්‍රිස්පි වෙන්න බෙද ගන්න. මේක සීසන් කර ගන්න ඕන salt, pepper, chili powder. සුදු ලුණුත් මේ වගේ පාටට බෙද ගන්න. chili pieces. පොඩක් ටිකක් බෙද ගන්න. අපිට ඊළඟට දාන්න සම්බෝල් ටිකක් පොඩක් ටෙම්පරාදු කරගන්න. දැන් මේ කලයකට පොඩ්ඩක් මේ වගේ කුක් කරගන්න හොඳට. ටෙම්පරාදු දාගෙන මේ බටර් එන්න මේ සම්බෝල එක මේ කුක් කරගන්න. මේකෙන් වෙන්නේ මේ සම්බෝල එක කල් තියා ගන්න පුළුවන් වෙන විදිහේ ක්‍රමයක් තමයි. මොකද මේක මේ තියෙන පොල් වල තියෙන ජූසි ගතිය, මිල්කි ගතිය නැතු වෙනවා. ඩ්‍රයි වෙනවා. එතකොට මේ පොල් එක चिकन टिक फ्राई करला. पीनट टिक फ्राइड चिली
තියාගන්න පුළුවන් සතියකමාරක් දෙකක් බෝතල් කරලා ඊට පස්සේ කෑම ටික ටික ගන්න